පෘෂ්ඨ දෙකක් අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය mu නිර්ණය කිරීම සඳහා එක් මූණතකට කොක්කක් සවිකොට ඇති ඒකාකාර ඍජුකෝණාශ්‍රාකාර ලී කුට්ටියක් සැහැල්ලු දුන්නක් මීටර් කෝදුවක් සහ ස්කන්ධය කැපිටල් M සමානයි 0.1 0.2 0.3 0.4 සහ 0.5 වන බාර පහක් ඔබට සපයා ඇත. බල මැන ගැනීමට දුන්න කෙලවරින් රූපේ පෙන්වා ඇති පරිදි දී ඇති බාර එල්ලනු ලැබේ. දුන්න මත යොදන බලය mg හා ඊට අනුරූප දුන්නේ දිග පහත දක්වා ඇති ආකාරයෙන් ප්‍රස්ථාරගත කරනු ලැබේ. ඒ කොටස ලී කුට්ටිය දුන්නේ එල්ලූ විට දුන්නේ දිග මිලිමීටර් 30ක් බව සොයා ගන්නා ලදී. ඉහත ක්‍රමාංකන ප්‍රස්ථාරයේ භාවිතයෙන් ලී කුට්ටියේ ස්කන්ධය නිර්ණය කරන්න කියලා කියනවා. ලී කුට්ටියේ ස්කන්ධය හොයනකොට ඊළඟ තියෙන ප්‍රස්ථාරයේ මේ පැත්තට එල්ලලා තියෙන ස්කන්ධයට අදාළ බර මේ පැත්තට දිග ලකුණු කරලා තියෙනවා. එතකොට අපිට දැන් කියනවා දුන්නේ ලී කුට්ටිය එල්ලපුවාම දිග මිලිමීටර් 30යිලු. එහෙනම් දිග මිලිමීටර් 30ට අදාළව බර කීයද කියලා තමයි ඔය හොයන්න කියන්නේ. මිලිමීටර් 30ට අදාළව බර ගත්තොත් ප්‍රස්ථාරය බලන්න 1.5ක් ගේ. ප්‍රස්ථාරයේ මිලිමීටර් 30 කියන මිලිමීටර් 30ට අදාළව බර ගත්තොත් 1.5ක් නිව්ටන් කියලායි. එහෙනම් ඒ කොටසට උත්තරේ 1.5 නිව්ටන්. B කොටස දැන් කුට්ටිය තිරස් මේසයක් මත රූපේ පෙන්වා ඇති පරිදි දුන්න කොක්කට සම්බන්ධ කරනු ලැබේ. ඊළඟට ලී කුට්ටියේ යන්තමින් සර්පණය වීම ආරම්භ වනසේ දුන්න තිරස්ව අදිනු ලැබේ. මේ සිදුවන විට දුන්නේ දිග මැනගනු ලැබේ. සීමාකාරී ඝර්ෂණ බල F සහ පෘෂ්ඨය අතර ප්‍රතික්‍රියාව R mu සමග දක්වන සම්බන්ධතාවය දිහා දක්වන්නලු. ඉතින්නවා සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ mu R. C කොටස එක් බාරයේ ලී කුට්ටිය මත තබා B සඳහන් පරීක්ෂණාත්මක පිළිවෙල නැවත කරනු ලැබේ. මෙසේ ලබාගත් එල්ලගයන් පහත වගුවේදී ඇත. ක්‍රම ඉලක්කම් 1 කියනවා R අගයන් ගණනය කරමින් හා අනුරූප F අගයන් ලබා ගැනීමෙන් ඉහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට කිසිදු බාරයක් නොමැතිව ගත්තාම අභිලම්බ ප්‍රතික්‍රියාව ලී කුට්ටියේ බරට සමානයි. R 1.5යි පළවෙනි වෙලාවේ. R 1.5ක් වෙනකොට දිග සෙන්ටිමීටර් දිග මිලිමීටර් 25යි කියලා දීලා තියෙනවා. F බලය හොයන්න වෙන්නේ අර ප්‍රස්ථාරේ. දිග මිලිමීටර් 25ක් වෙනකොට ප්‍රස්ථාරයේ mg යගේ 1 නිව්ටන් කියලා දී. අනේ නම් යොදන බලය නිව්ටන් 1යි. ඊළඟට බාරයට 0.1ක් දානවා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව 1.6යි. ලී කුට්ටියේ බර 1.5ට උඩින් තියලා තියෙන 0.1 බාරය එකතු කරනවා. ඒතර 1.6යි. 1.6ට අදාළව දිග වැඩි වීම දීලා තියෙනවා මිලිමීටර් 30යි කියලා. මිලිමීටර් 30 දිගන්නවා බලය නිව්ටන් 1.5යි. එක් ගන්න ප්‍රස්ථාරය පාවිච්චි කරලා. ඊළඟට කුට්ටියයි 0.2ක බාරයකුයි තියපුවාම 1.7යි. කොට්ටියයි 0.3ක බාරයකුයි දාපුවාම 1.8යි. 0.4 දාපුවාම 1.9යි. 0.5 දාපුවාම 2.0යි. ඊට අදාළව දිගවල් එක්ක බලය හොයනවා. දිග 35ක් වෙද්දී පළවෙනි ප්‍රස්ථාරයේ දිග 35ක් වෙද්දී කියන්නේ මෙන්න මෙතනදී දිග 35ක් වෙද්දී ප්‍රස්ථාරයේ අගය නිව්ටන් 2ක් කෙරෙයි. බලයේ අගය. ඊළඟට මිලිමීටර් 41යි. 41 වෙනකොට 2.5යි. ප්‍රස්ථාරයේ බලලා ලියන්න තියෙන්නේ. ඊළඟට දිග 48ක් වෙනකොට
48 දී 50ට වඩා චූටි කොටු දෙකක් අඩුයි. 48 දී අගය 3.5ක් විතර. හරියටම කියන්න ප්‍රස්ථාරය බලලා ගන්න. ඊළඟට 55ක් වෙද්දි දිග 55ක් වෙද්දි 4යි නිව්ටන්. ඔන්න ඔය විදිහට බලය ප්‍රස්ථාරයෙන් ගණනය කරගන්න තියෙනවා. පහත දී ඇති ජාලකයේ ඉහත F සහ R යුගල කතිර වලින් දක්වන්න කියලා කියනවා. එතකොට අපිට දීලා තියෙනවා බලය නිව්ටන් වලින් සහ අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් වලින්. බලය නිව්ටන් එකක් වෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියාව 1.5යි. බලය එකක් වෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියාව 1.5යි. ඔතන එක කතිරයක්. ඊළඟට බලය 1.5ක් වෙද්දී 1.5ක් වෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියාව 2ක්. ඔන්න ඔය විදිහට කතරේ ටික ලකුණු කරගෙන යන්න තියෙනවා. ඊට ලක්ෂාරා ඇඳිය හැකි හොඳම සරල රේඛා සටහන් කරන්න කියලා කියනවා. හොඳම සරල රේඛා වඳින ක්‍රමය මතක් කරගන්න. හොඳම සරල රේඛා වඳිනකොට අඩුම ගානේ ලක්ෂ දෙකක් කරාවත් රේඛාව යන්න ඕන. අපි හිතමු මෙහෙම ආවේ කියලා. එතන පාඨාංක තියෙනවා 6ක්. එතකොට ලක්ෂ දෙකක් කරාවත් යන්න ඕන. ඉතුරු ලක්ෂ රේඛාව දෙපැත්තේ සමමිතිකව තියෙන්න ඕන. ඔන්නවා සැලකිල්ලට ගනිමින් දීලා තියෙන සරල රේඛාව අඳින්න ඕන. ඊළඟට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයා එනයින් මියු ගණනය කරන්න කියලා කියනවා. ඒත් අනුක්‍රමණය හොයනකොට ලක්ෂ දෙකක් තෝරගන්න ඕන. මම ওই ටික ආයෙ මතක් කරන්න ඕන නිසා තමයි ඔය ගන්න දැම්මේ. ලක්ෂ දෙක තෝරගන්නකොට ඔයාට මෙන්න මේ ලක්ෂයයි. ඒ කියන්නේ ඔයා ලකුණු කරපු අඩුම ලක්ෂයයි. මෙන්න මේ දුරම ලක්ෂයයි කියන දෙකෙන් එළියේ තියෙන ලක්ෂ්‍ය තෝරන්න බෑ. මෙයාට වඩා මෙහෙන් තියෙන ලක්ෂ්‍යවත් මෙහෙන් තියෙන ලක්ෂ්‍යවත් තෝරන්න බෑ. තෝරන්න ඕන මේ පරාසයේ තියෙන ලක්ෂ්‍ය දෙකක්. ඒ වගේම පුළුවන් තරම් දුරින් තියෙන්නත් ඕන. අගයන් කියවන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයේ ඉඳලා බලාගෙන යනවා රේඛාව දිගේ මේ පැත්තට ප්‍රස්ථාර කොලේ චූටි කොටු කැපෙන තැනක් ගන්න ඕන. ඊට පස්සේ මෙතනත් මේ ලක්ෂයේ ඉඳලා මේ පැත්තට බලාගෙන එද්දි චූටි කොටු කැපෙන පළවෙනි තැන ගන්න ඕන. ඔන්න ඔක තමයි ක්‍රමය. එතකොට දැන් මම හොයන්න යන්නේ ඔය අනුක්‍රමණය ගත්තොත් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය F සමානයි μ r ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ μ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පාවිච්චි කරලා μ හොයන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ y වෙනස බෙදීම x වෙනස. අපි තෝරගත්ත ලක්ෂ දෙකේ. ඊළඟට පස්වෙනි කොටස කියනවා මීටර් කෝදු ආධාරයෙන් එල්මැනීම සඳහා B හිදී යොදාගත හැකි වඩාත්ම උචිත ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. අන්න එල්මනිනවා කියලා කියන්නේ දිගමනින්න ඕන. දිගමනිනකොට මේ ස්ප්‍රින් එකේ දිග අපිට ඕන. ස්ප්‍රින් එකේ දිගමනිනකොට මේ ස්ප්‍රින් එකේ කෙලවර අපි දර්ශකයක් සවි කරගන්නවා. දර්ශකයක් සවි කරගෙන දෙපැත්තම හයි කරගත්තත් කමක් නැහැ. දෙපැත්තම හයි කරගෙන මීටර් රූල තියෙනවා මෙතන. මීටර් රූල උතන තියලා මේ යොදන බලය වැඩි කර අපි මේ දර්ශක තුඩවල් දෙක අතර දුරමයිනවා. එහෙනම් ලියන්න ඕන. දුන්නේ දෙකලවරට දර්ශක දෙකක් සවි කර ඒවා පිහිටන ස්ථානය අනුව පාඨාංකගෙන වෙනස ලබා ගැනීම.
පාඨාංක දෙකේ වෙනස තමයි ඔය දුන්නේ දිගට සමාන වෙන්නේ.